සුබ දවසක් ඉරිදා. ඉතින් ඉරිදා නිවාඩු දවසේ අදත් LPL එකේ තරඟ දෙකක් පැවැත්වෙන. ඒ වගේ මේ වෙනකොට තරඟ තුනක් නිම කරලා තියෙනවා. අපිට තියෙනවා පෞගිය තරඟ දෙක ගැන කතා කරන්නත්, අද පැවැත්වෙන තරඟ දෙක ගැන කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි කතා කරන්න ඉස්සෙල්ලා අපේ අද ස්ටුඩියෝට ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක ක්‍රීඩා කරපු දිල්ෂාන් මොනවීර. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන. ආදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ස්තුතියි දිල්ෂාන්. ඉතින් අද LPL එකේ පැවැත්වෙන්නේ 4 වෙනි තරඟය සහ 5 වෙනි තරඟය. ඒකට යන්න ඉස්සෙල්ලා අපි කතා කරමු මුනේ මේ ඊයේ තලින් තරඟය දඹුල්ල සහ කැන්ඩි තරඟය. ඉතින් හොඳ ආරම්භයක් නවගත්තත් දඹුල්ල කණ්ඩායම පස්සේ ඔවුන් ලකුණු 200ක් ලබා ගන්න. මම හිතන්නේ මේ තරඟාවලියේදී අපි දැක්ක දෙයක් තමයි ලකුණු 200 සීමාවට හැම කණ්ඩායමක්ම යනවා. ඉතින් මේක තමයි විය යුත්තේ. මොකද එක්ස්පීරියන්ස් ගන්නත් හොඳ තරඟයක් දෙනකොට තමයි ක්‍රීඩකයන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන්නේ. මොකද තනතිල්ල වුණත් පළවෙනි පාට T20 දිවා රාත්‍රී තරඟයක් පැවැත්වෙන ICC එකේදී මම හිතන්නේ තනතිල්ල ඉතාමත් හොඳින් ඇසුනා පෞගිය දවස් දෙකේම. නමුත් වැඩි වාසි ගත්තා මුලින් බැට් කරන කණ්ඩායම. මොකද හිතන්නේ SSC තනතිල්ලත් ඊයේ තරඟය ගැනත් පළවෙනි තරඟය ගැන? ඔව් මං හිතන්නේ ඩිවිෂනේ අර SSC අපි දන්නවා හැමෝම කොහොමත් පිටිකරුවන්ට සුපුරු දස්කම් වලට එන්න පුළුවන් තනතිල්ලක් තියෙන ක්‍රීඩාංගණයක්. ඉතින් මං හිතන්නේ දඹුල්ල කණ්ඩායමට අර කිව්ව ආකාරයට හොඳ ස්ටාර්ට් එකක් ගන්න බැරි වුණත් මං හිතන්නේ ඔවුන් විශේෂ සිදුවීමක් කරා 12 වෙනි පන්දු ඕවරේ වෙනකොට ඔවුන්ගේ කඩලු 6ක් දැවි ගොස් තියෙන වෙලාවේ ඔවුන් ගුල්බදින් නයිබ්ව ඉම්පැක්ට් ප්ලේයර් හැටියට කැඳෙව්වා. ඉතින් මං හිතන්නේ ඒකෙන් මං හිතන්නේ ලොකු වෙනසක් සිදු වුණා. මොකද රීසා හෙන්ඩ්‍රික්ස් විතරයි ලකුණු අතරට පිවිසිලා හිටියේ වෙනකොට. ඉතින් මං හිතන්නේ එතන ඔහු රීසා හෙන්ඩ්‍රික්ස් ලබාගත් ලකුණු 87ත් මං හිතන්නේ ගුල්බදින් ලබාගත් ලකුණු 46ත් වලින් මං හිතන්නේ ලොකු පිටුවහලක් වුණා දඹුල්ල කණ්ඩායම ලකුණු 200 සීමාවට ලං වෙන්න. මම හිතන්නේ අර අපි මම හිතන්නේ මීට ඉස්සර වැඩසටහනේ අපි කතා කරා තීරණ ගන්න විදියත් හරි වෙලාවේ හරි තීරණ ගන්න කණ්ඩායමත් ඒ නායකයා බය නැතුව ගන්න තීරණත් එක්ක තමයි තරඟයක් ගොඩක් කලාට දෝලන වෙන විශේෂයෙන් T20 තරඟවල ගොඩක් යන්න දෙන්න බෑ. තරඟයක් ඉක්මනින්ම තමන්ගේ පැත්තට හරව ගන්න ඕනේ මුලින්. මම හිතන්නේ මුලින් ස්ටාර්ට් එක ගත්තේ නැති වුණත් ඒ කරපු චේන්ජ් එක ඒ විතරක් නෙමෙයි ඔව් හැවිල්ලා ක්‍රීඩා කරපු විලාසය. ඉතින් බෝල 23කින් වගේ තමයි 46 ගහන්නේ. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වුණා. මොකද අර ඒගොල්ලෝ වැටලා ඉන්න තැනින් කපාට ග්‍රිප් එක ඒගොල්ලෝ ආයේ ඒගොල්ලන්ගේ අතට ගත්තා. ඒ නිසා තමයි ලකුණු 200ක් ලබාගත්තේ. මම හිතන්නේ ඊටමත් හරි තීරණේ හරි වෙලාවට ගත්ත නිසා තමයි ඒ ගහන. ඊට පස්සේ හැබැයි චේස් කරද්දි මොකද හිතුනේ? මං හිතන්නේ ඒ වගේම තව එකක් කියන්න ඕනේ දඹුල්ල ටීම් එකේ බැට් කරපු ආකාරයත් එක්ක වගේම මං හිතන්නේ මේ තරඟ දෙක කණ්ඩායම් දෙක ගත්තොත් ඉන්න හොඳම පන්දුවන්නන්ගේ සංයුතිය තියෙන්නේ කියන්නේ ඇන්ජලෝ මැතිව්ස් ගෙනාකැත්තෙන් යුතු කැන්ඩි කණ්ඩායමට. මොකද ඔවුන්ගේ ප්‍රධාන පෙළේ පන්දුවන්නන් 5 දෙනෙක් ක්‍රීඩා කරනවා. ඒ වගේ කණ්ඩායමක් ඉද්දී අතනදී ඇත්තරම මං හිතන්නේ පළවෙනි තරඟයේ හින්දා වෙන්නේ නැති කොච්චර අත්දැකීම් තිබ්බත් පළවෙනි තරඟේ ක්‍රීඩා කරද්දී පොඩි චකිතයක් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉතින් මං හිතන්නේ එතනදී මම හිතනවා ගුල්බදින් නයිබ්ගේ ඉම්පැක්ට් ගේ පැමිණීමත් උනත් මං හිතනවා පන්දු යවන්නන්ට මීට වඩා ලොකු දෙයක් කරලා ඒ ගත්ත ස්ටාර්ට් එකේ ඇට්ලීස්ට් ලකුණු 160ක 70කට වගේ ලකුණු සංඛ්‍යාවකට සීමා කරන්න අවස්ථාව තිබ්බා. ඒ වගේම ඊට පස්සේ පිටිහරඹේදීෙද්දිත් මං හිතන්නේ පොඩ්ඩක් අපි දන්නවා අනාගතයට හොඳ කියන්නේ දක්ෂතා අතරට පැමිණි ක්‍රීඩකයෙක් තමයි විෂයන් හැලඹගේ. ඔහුට ලකුණු අතරට පිවිසෙන්න අවස්ථාවක් ලැබුණා. මම හිතන්නේ ඔහු ඉදිරියේදී ලකුණු අතරට එන්න පැමිණි යුතු ක්‍රීඩකයෙක්. ඒ වගේම හැමෝම බලන් ඉන්නවා කුසල් ජනිත් පෙරේරා. ඔහු ඉම්පැක්ට් ප්ලේයර් හැටියට තමයි මෙම තරඟයේ ක්‍රීඩා කරේ. ඉතින් ලහිරු උදාර ටෙස්ට් සංචිතයේ ගිහිල්ලා ලකුණු 180ක් වගේ ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඔහුත් ලකුණු අතර සිටින ක්‍රීඩකයෙක්. ඉතින් මම හිතන්නේ අර කොම්බිනේෂන්ස් ගත්තම කැන්ඩි කියන්නේ ඇත්තටම හොඳ කොම්බිනේෂන් එකක් තියෙන කණ්ඩායමක්. නමුත් බැලන්ස් සයිඩ් එකක්. ඒ කියන්නේ බෝලිං පැත්තත් ගතත් බැටිං පැත්තත් ගතත් මම හිතන්නේ විජේ ශංකර් ඉන්දියන් ක්‍රීඩකයා ඉන්නවා අවසන් කියන්නේ ඔවුන්ගේ අර ෆිනිෂිං රෝල් එකට වගේ. ඉතින් මම හිතන්නේ ඒ වගේ සංයුතියක් ඉන්න කණ්ඩායමකින් මම කියන්නේ හිතුවේ නෑ මේ වගේ තැනකටපත් වෙයි කියලා පළවෙනි තරඟේ. ඉතින් මම හිතන්නේ ඔවුනුත් හිතන්නේ නැතුව ඇති ඒක වෙයි කියලා. ඉතින් ඒකයි මම හිතන්නේ. හැබැයි සමහර කොච්චර හොඳ ක්‍රීඩකයෙක් හිටියත් හරි තැනදී ඔවුන් දක්ෂතාවයට පැමිණෙන්නේ නැහැ. විතරක් නෙමෙයි ඔවුන් ප්ලේ කරන ස්ථාන
මම හිතන්නේ තරඟාවලිය පටන් ගන්න ඉස්සෙල්ලා තමන්ගේ හරි ස්ථානයේ කොතනද සුදුසු ක්‍රීඩකයෝ බැට් කරන්න ඕන කියන එක ඒගොල්ලෝ හරියට හදාගන්න. මොකද සමහර ක්‍රීඩකයෝ අපි සමහර ක්‍රීඩා කළා නෑ මේ ඔක්ෂන් එකේ ගත්තාම මීට පෙර LPL තරඟ ක්‍රීඩා කළා නෑ. නමුත් අපේ ඉන්න ක්‍රීඩකයෝ විශේෂයෙන් මම මේ තරඟාවලිය දකින්නේ අපේ තරුණ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් දිය යුතු තරඟාවලියක් කියලා. ඉතින් මේ අපේ තරුණ ක්‍රීඩකයන්ව පුළුවන් තරම් උඩින් බැට් කරලා ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක දෙන්න ඕනේ. කියන්නේ එක්ස්පීරියන්ස් තියෙන ක්‍රීඩකයෝ මැදට එන්න ඕනේ. ඒ වගේ සම්මුතිය හැදුවොත් හොඳ නැද්ද මේ LPL එකේ අපේ කණ්ඩායම් අපිට අපේ තරුණ ක්‍රීඩකයන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උපරිම එක්ස්පීරියන්ස් එකක් දෙන්න ජාත්‍යන්තර මට්ටමට යන්න ඉස්සෙල්ලා. ඔව් අනිවාර්යයෙන් මේක තමයි විය යුත්තේ. මොකද අනිත් අපි දන්නවා IPL තරඟාවලියක් දැක්කත් ඔවුන්ගේ කණ්ඩායම් ඔවුන්ගේ ක්‍රීඩකයන් හැමතිස්සෙම බැක් කරනවා. ඉන්න යන්ග්ස්ටර්ස්ලට ඔපචුනිටි එක ලබා දෙනවා. මේ වගේ තරඟාවලියක මේන්ම රීසන් එක ඇවිල්ලා ඉන්න යං ප්ලේයර්ස්ලට අවශ්‍ය ඔපචුනිටි එක ලැබෙන එක. ඉතින් මම හිතන්නේ එක මට්ටමකින් තරඟ ජයග්‍රහණය කරනවා වගේම අර යන්ග්ස්ටර්ස්ලට අවශ්‍ය ඔපචුනිටි එකත් ක්‍රියේට් වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ එතනදී අර පොඩි දෙයක් අපි බැක්කොත් එහෙම රීසා හෙන්ඩ්‍රික්ස් නම්බර 4 ක්‍රීඩා කරා, අපේ පවන් රත්නායක නම්බර 5 ක්‍රීඩා කරා. ඉතින් එතන ඔහුට තව පොඩ්ඩක් උඩින් බැට් කරන්න අවස්ථාවක් ලැබුණොත් හොඳයි කියලාත් මට හිතෙනවා. ඉතින් ඊට අමතරව අපිට ඒ කියන්නේ අපේ කැන්ඩි කණ්ඩායමට ගියොත් ඔවුන්ගේ විෂන් හැලඹගේ ඔව් ගිය අවුරුද්දේ ඩොමෙස්ටික් 20 තරඟවල හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයා. ඉතින් ඔහුටත් යම්කිසි දැන් අත්දැකීම් තියෙනවා. ඔහුත් සවුත් ඇෆ්‍රිකාවල තිබ්බ T20 ලීග් තරඟාවලිය ක්‍රීඩා කරා. ඔහු ලංකාවට තාම ක්‍රීඩා කරේ නැතුණාට ගොඩක් කියන්නේ අවස්ථාවක් ලැබෙන තැනක තමයි ඔහු දැන් ක්‍රීඩා කරන්නේ. ලහිරු උදාර, ඇන්ජලෝ මැතිව්ස්, වනිදු හසරංග. ඉතින් මං හිතන්නේ ඔවුන්ට අවස්ථාව ලැබිය යුතුයි. ඒ වගේම මං හිතන්නේ මේ වගේ ජෙල් වෙලා ප්ලේයර්ස්ලත් එක්ක මේ වගේ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලත් එක්ක අවස්ථාව ලැබීමම උන්ට ලැබෙන ලොකු පන්නරයක් මං හිතන්නේ ඉස්සරහට තියෙන තරඟාවලිවලදී ක්‍රීඩා කරන්න. ඒ වගේ මං හිතනවා නායකයා හැටියට දිනේෂ් චන්දිමාල් ආරම්භ පිතිකරුවෙක් හැටියට යනවට වැඩිය මං හිතනවා නම්බර 3-4ට ඇවිල්ලා එතන එක්ස්පීරියන්ස් එක යා යූස් කරොත් මේ කණ්ඩායම නරක කණ්ඩායමක් නෙමෙයි. ඔවුන්ගේ කණ්ඩායමත් සමබර කණ්ඩායමක්. නමුත් අර ගත්තොත් කැන්ඩි කණ්ඩායමේ එක්ස්පීරියන්ස් එක වැඩි. නමුත් ඒ වගේ වෙනස්කමක් මම හිතනවා කළ යුතුයි කියලා. මොකද දිනේෂ් උදෙන්ම ගිහලා අවුට් වුණාම නායකයෙක් හැටියට ලොකු ප්‍රෙෂර් එකක් එනවා මැද බැට් කරන අයට. ඉතින් මං හිතනවා දිනේෂ් චන්දිමාලුත් පොඩක් හිතලා 3-4ට හරි ආවොත් මං හිතනවා ඔහුගෙන් මීට වැඩි දෙයක් අපේ කණ්ඩායමට කරගන්න පුළුවන් ඒ කියලා. මොකද ඔහු T20 අන්තිම කාලෙම T21 එක් දින ක්‍රීඩා කළා නැහැ. ටෙස්ට් තරඟවලට විතරයි සහභාගී වෙන්නේ. ඉතින් මං හිතනවා ඔහු නම්බර 3-4ට ආවොත් ඔහු මීට වැඩි දෙයක් කරන්න පුළුවන් කියලා කණ්ඩායමට. ඔව් අනිවාර්යයෙන්ම. මොකද මං හිතන්නේ එතන ඒ පොයින්ට් එකත් එක්කම left hand right hand combination එක. මොකද නිරෝෂන් දික්වැල්ල කියන්නේ ගොඩක් වෙලාවට power play එකේ capitalize කරලා runs අතරට ආපු ක්‍රීඩකයෙක්. ඉතින් මම හිතන්නේ එතන ෂයිබ්සාදා ෆරහන් එක්ක නිරෝෂන් දික්වැල්ලගේ combination එක ආවනම් මම හිතනවා ලොකු අවස්ථාවක් තියෙනවා කියලා උන්ගේ batting lineup එකේ Tamanට සුදුසු ස්ථානවල පන්දුවට පහර දෙන්න. ඉතින් මොකද මම හිතනවා power play එකෙන් පස්සේ දික්වැල්ලට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ආවොත් මං හිතනවා ඔහුගේ කම්ෆර්ට් zone එකෙන් පිට තමයි ඔහුට ක්‍රීඩා කරන්න සිදු වෙන්නේ. මොකද ඔහු ටෙස්ට් ක්‍රීඩා කරලා තියෙනවා යටින් ගිහලා. නමුත් T20 වල වේගෙන් ලකුණු රැස් කරන්න ඕනේ. ඉතින් මං හිතනවා එතනදී දිල්ෂානා කිව්වා වගේ චන්දිමාල්ට විශේෂයෙන්ම මං හිතනවා පොඩ්ඩක් අපි දැක්ක ඊයේ පොඩ්ඩක් grip වෙනවත් එක්ක. මොකද වනිදු බෝල් කරද්දී දිල්ෂාන් හේමන්ත බෝල් කරද්දී පොඩ්ඩක් බෝලේ grip වුණා. ඉතින් මං හිතන්නේ චන්දිමාල් කියන්නේ ස්පිනර්ස්ලට ඉතාමත් හොඳින් ප්‍රහාර දිය හැකි ක්‍රීඩකයෙක්. ඉතින් මං හිතනවා වාසනාවට රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු අතරට පිවිසියා. දුෂාන් හේමන්ත වනිදු හසරංග වැනි පන්දුවනන් ඉද්දිත් රීසා හෙන්ඩ්‍රික්ස් ඉතාමත් මම කියන්නේ වැදගත්ම ඉනිමක් දියත් කළේ. ඉතින් මම හිතන්නේ එතනදී දිලෂානා කිව්වා වගේ දිනේෂ් චන්දිමාල් නම්බර 3 රීසා හෙන්ඩ්‍රික්ස් 4 පවන් රත්නායක නම්බර 5 වගේ ක්‍රීඩා කරා නම් මම හිතන්නේ හොඳ සංයුතියක් නිර්මාණය වෙනවා. ඔව් මොකද විශේෂයෙන් අර left hand right hand combination අනිවාර්යයෙන් වැදගත්. මොකද පන්දයන්නන්ට ඔවුන්ගේ වෙනස් කරන්න වෙනවා. ඔවුන්ගේ පන්දුව පතිත වෙන තැන් ලෙන්ත් ඔක්කොම වෙනස් කරනවා. right hand left hand කෙනෙක් හිටියා අපිත් ගොඩක් වෙලාවට T20 තරඟවලදී ඒක යවනවා. මොකද සමහරලාට ආරම්භක පන්දු යවන්නේ කැවිලා right hand දෙන්නෙක් හිටියොත් left arm spinner කෙනෙක් බෝල් කරනවා. නැත්නම් left hand දෙන්නෙක් හිටියොත් off spinner කෙනෙක් බෝල් කරනවා. ඒ advantage එක දිය යුතු නෑ මම හිතන්නේ. මොකද ඒගොල්ලන්ගේ කම්ෆර්ට් සෝන් එකක් තියෙනවා. මිඩල් ඕඩ් එකේ හොඳ බැටිං කම්බිනේෂන් එකක් තියෙනවා. ඒක කරගන්න මම හිතනවා දික්කල්ල වගේ කෙනෙක් ආරම්භක පිටික. මොකද ඔහු කැමති පළවෙනි 6 30 yard එකේ ක්ලියර් කරන්න ලේසි. උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් පළවෙනි ඕවර් 6. ඉතින් ඔට හොඳ ස්ටාර්ට් එකක් ලබා ගන්න පුළුවන් වුණත් මේ කණ්ඩායමට ලොකු ශක්තියක් ඒක. මම හිතන්නේ ඒත් එක්ක මම දැක්කා ඊයේ මම කාලයකට පස්සේ දැක්කේ දික්කැල්ලගෙන්
මං වගේම ඩිල් ස්කූප් එකක් ගහනවා. ඉතින් නිවැරදිම විදියට ගහනවා. හැබැයි ඊට පස්සේ බෝලේ වෙන පාරක් ගන්න ගිහලා අවුට් වුණා. ඉතින් මං දැක්කේ කාලෙකින් මට ගොඩක් ආස වෙන බලන් ඉද්දි මොකද ඉතින් දික්කල්ලගේ ඩිල් ස්කූප් එක ගැන. ඔව් මම හිතන්නේ ඩිල්ෂාන් අයියා වගේම ඔහුගේ ඒ කියන්නේ ඔහුගේ ආමරිකේ තියෙන පාරක් තමයි ඩිල් ස්කූප් එක. මම හිතන්නේ ඒ පළවෙනි 6 රස්කාට පස්සේ මම හිතන්නේ ආයිත් ඔහු නුවන් තුෂාරට ඒක ඩිල් ස්කූප් එකක්ම නෙමෙයි මම හිතන්නේ නිකන් ස්වීප් එකක් පැඩල් එකක් වගේ. හැමෝම ගන්න පැඩල් එක. ඒ කියන්නේ ඩිල් ස්කූප් එක කොච්චර වැදගත්ද පැඩල් ගන්න එපා ඩිල් ස්කූප් එක ගන්න. ඉතින් හැබැයි දික්කල්ලගෙන් ගන්න ඕනේ ප්‍රයෝජන අනිවාර්යෙන් ගන්න. ඉතින් මම හිතන්නේ මේ පළවෙනි තරඟ දෙක තුන ගියාට පස්සේ මේ දේවල් වෙනස් කරොත් එතකොට ගොඩක් වෙලාවට ප්‍රමාද වැඩි කරන දෙයක් මුළුවන් තරම් පළවෙනි තරඟේ දෙවෙනි තරඟේදී මේ හරි කම්බිනේෂන් එක හදලා හරි බැටිං ලයින් අප් එක හදාගෙන ගියොත් තමයි ඕනම කණ්ඩායමක් ඉදිරියට යන අපි ඒක දැක්කා ගාල්ල කණ්ඩායමේ ඒගොල්ලන් හරියට ප්ලෑන් කරලා ඒගොල්ලන්ගේ බැටිං ඕඩර් එක කවුද යට ඉවර කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ඒ කණ්ඩායම මම දැක්ක මේ කණ්ඩායම් අතරින් මම හිතන්නේ ඉදිරියෙන් ඉන්න කණ්ඩායමක් තමයි ගාල්ල කණ්ඩායම. අපි ගැන කතා කරමු. ඒත් එක්කම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අර චමින්දු අපේ ලාබාල ක්‍රීඩකයෙක් පහුගිය පළවෙනි තරඟයේදී ඔහු බැට් කරපු විදිය ඔහු මම වැඩිය දැකලා නැහැ ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ලොකු අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්. මම හිතන්නේ මුණවීර දැකලා ඇති එයා ක්‍රීඩා කරන වෙලාවේ ඔහු වගේ ක්‍රීඩකයන් අපි රැකගෙන ඉස්සරහට හොඳ අවස්ථාවක් දීලා පුළුවන් තරම් ඒගොල්ලන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගත්තොත් මම හිතනවා ඉතිරියේදී මොකද අපිට ගොඩක් ඕල් රවුන්ඩර්ස්ලා අඩුයි. ඒක ඒ ගැප් එක පුරවන්න මේ වගේ ක්‍රීඩකයෝ අපි මම හිතනවා හදාගත්තොත් බලාගත්තොත් හොඳයි කියලා. ඔව් මම හිතන්නේ චාමින්දු ක්‍රීඩකයාත් මේ කියන්නේ හැමෝගෙම කියන්නේ අයි එකට ආවේ LPL තරඟාවලියකදීම හොඳට ක්‍රීඩා කරලා මම හිතන්නේ ඔහු ඒ වෙන විට ක්‍රීඩා කරේ දඹුල්ල කණ්ඩායමේ. දැන් මේ ඔහු මේ වෙනකොට ක්‍රීඩා කරන්නේ ජැෆ්නා කණ්ඩායමේ. ඉතින් මම හිතන්නේ ඔහුට අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලංකා සංචිතයට එන්න. නමුත් මම හිතන්නේ අපේ සිස්ටම් එකේ තියෙන්නේ ඔන්න ඔය වැරද්ද ඩිවිෂන්නේ. මම කියන්නේ ප්ලේ කෙනෙක්ව අයිඩෙන්ටිෆයි කරගත්තොත් අඩු වයසින් ස්පෙෂලි මොකද අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ අපි දන්නවා ඩොමෙස්ටික් ලෙවල් එකේ ඉඳන් පොඩි ගැප් එකක් තියෙනවා හැම පැත්තකින්ම ක්‍රිකට් පැත්තෙන් විතරක් නෙමෙයි ෆයිනෑන්ෂියලි වෙනස් වෙනවා මිනිසුන්ගේ ආකර්ෂණය වෙනවා විශේෂයෙන්ම මේ වගේ සබ් කොන්ටිනන්ට් කන්ට්‍රි එකක රටකට රිප්‍රසන්ට් කරාම ඉතින් ඒ වගේ ක්‍රීඩකයන්ට මං හිතන්නේ හරි දැක්මක් ක්‍රිකට් බෝඩ් එක විසින් සැපිය යුතුයි මොකද දැන් ආයිත් අවුරුදු දෙක තුනකට පස්සේ අපිට ආයිත් ඔහුව දකින්න ලැබෙන්නේ මේ LPL තරඟාවලියේදී මං හිතන්නේ ඔහුව ශ්‍රී ලංකා ඒ සංචිතකවත් අපි දැක්කේ නැහැ එතකොට ඉමර්ජින් කණ්ඩායමක අපි ක්‍රීඩා කරනවා දැක්කේ නැහැ. ඉතින් මම හිතන්නේ අන්න ඒ වගේ දේවල් විය යුතු නෑ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා සංචිතයකට එනවා කියන්නේ ඔහුගේ යම්කිසි ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ටැලන්ට් එක තිබ්බට අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ ඔවුන්ට කියන්නේ ඔවුන්ව බලාගත යුතුයි. ඒක ක්‍රීඩාව පැත්තෙන්ම පමණක් නෙමෙයි ඔවුන්ගේ ෆයිනෑන්ෂියල් පැත්තෙන් ඔවුන් වෙන තැනකට එන්නේ. මොකද පොඩි ළමයි ඇත්තටම කිව්වොත් මැචුවර්ඩ් වෙච්ච ළමයි නෙමෙයි. ඉතින් ඒගොල්ලෝන්ගේ මෙන්ටැලිටි එක තියලා ඔවුන්ගේ ලොං කරියර් එකක් ලොන්ජිවිටි එකක් ගන්න පුළුවන් වෙන්න වගකීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔහුගේ අනිවාර්යයෙන්ම ඔහුගේ පන්දු යවන දක්ෂතාව තියෙනවා. ඒ වගේම ඔහු එදා අවසන් අවස්ථාවේ ගිහිල්ලා 6 පහරවල් 3ක් සමග ඉතමත් ඒක මම කියන්නේ ඔහුගේ ටැලන්ට් එක තියෙනවා. නමුත් ඒක දිගු කාලයකට පවත්වාගෙන යෑම තමයි විය යුත්තේ. ඔය ඒක ගොඩක් වැදගත් එකක්. මොකද අපි ක්‍රීඩකයෝ ගොඩක් එනවා මැච් එකක් දෙකක් ගහනවා ආයි කාලෙකට නෑ. මට මතකයි මගේ අන්තිම එක්දින තරඟයේදී මාත්‍රික ඕපන් කරේ අවිෂ්ක ෆර්නැන්ඩෝ. පළවෙනි මැච් එක ගැහුවට පස්සේ ආයි මාස 6කින් අවුරුද්දකින්වත් ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් මේකෙන් කොන්ෆිඩන්ස් නැති වෙන එක විතරයි ඉන්නේ ගොඩක් ක්‍රීඩකයන්ට. අර කිව්වා වගේ යාව බලා ගන්න ඕනේ. මම දැක්ක හොඳ ක්‍රීඩකයෙක් කාලෙකින් ලීසියෙන් ක්ලියර් කරන්න පුළුවන් බෝලේ. ඒ වගේම බෝල් කරන්නත් පුළුවන්. මේ වගේ ක්‍රීඩකයන්ට පුළුවන් තරම් අවස්ථා දීලා ස්කොඩ් එකකට ගෙනල්ලා ඒගොල්ලොත් එක්ක ට්‍රේන් කරලා දැම්ම බලාගෙන ඒගොල්ලන්ව තව අවුරුද්දකින් හරි දෙකකින් හරි ජාතික මට්ටමට ගේන්න. හැබැයි දැම්ම ඉඳන් ඒගොල්ලන්ගේ ප්‍රෙපරේෂන් අර කිව්වා වගේ ඒගොල්ලන්ට සමහර රැකියා කරන බොහොම අමාරුවෙන් ජීවත් වෙන අය ඉන්නවා. අපි දන්නවා අපි ඉන්නකොට කොහොමද කියලා. ඉතින් ඒගොල්ලන්ට මේ ෆයිනෑන්ස් පැත්තත් හොඳ රැකියාවක් දීලා නැත්නම් හොඳ කොන්ට්‍රැක්ට් එකකට ගෙනල්ලා ක්‍රිකට් බෝඩේ මොකද මේක තමයි අපේ අනාගතය. මේ ටූර්නමන්ට් පැවැත්වෙන්නේ මේකෙන් හොයාගෙන මේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් දීලා ජාතික කණ්ඩායම නියෝජනය කරලා අපිට ජයග්‍රහණ ගෙන ලෝක කුසලානයක් දිනන්න. ඉතින් ඒක තමයි ඉන්දියා ප්‍රීමියර් ලීග් එකෙන් විශේෂයෙන් කරන්නේ. ඒගොල්ලෝ IPL එකේ තෝරා ගන්න තරුණ ක්‍රීඩකයන් කෙලින්ම ඒගොල්ලන්ගේ එමර්ජන්සි ස්ක්වොඩ් එකට දාලා ඒ ටීම් එකට දාලා පුළුවන් තරම් අවස්ථාවක් දෙනවා. ඉතින් අපි දැක්කේ නැහැ අපේ ඒක වෙනවා. මම හිතනවා ඉදිරියේදී මේ දේවල් කරයි කියලා. මොකද මේ ක්‍රීඩකයෙක් හඳුනාගත්තාම ඒ ක්‍රීඩකයාව
කොහොමද බලාගන්න ඉදිරියේදී මේ ඒ ක්‍රීඩකයාට ආයෝජනය කරාට කිසිම පාඩුවක් නැහැ. මොකද එයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කාලෙකදී ඉතින් ගොඩක් ක්‍රීඩකයෝ මම හිතනවා මේ තරඟවලදී උපරිම ප්‍රයෝජන ගනී කියලා. මොනේ ඊයේ විශේෂ සිදුවීමක් මම දැක්කා. මොකද විශේෂයෙන් අපි දැක්කා වනිදු කියන්නේ හැමදාම ඕනම තනතෙල්ලක කඩුල්ලක් දෙයක් අරන් පන්දියන්නන්ගේ අංශයෙන් උපරිම කරලා ලොකු ප්‍රෙෂර් එකක් දානවා බැට් කරන කණ්ඩායම. නමුත් ඊයේ මම දැක්කේ අනිත් කණ්ඩායම වනිදුව ඉතාමත් හොඳින් අධ්‍යයනය කළා. වුන් පන්දුර පාර දීලා වනිදුට විකට් දෙන්නේ නැතුව තමයි වුන් ක්‍රීඩා කරේ. මම ඒක විශේෂත්වයක් මම කාලෙකින් දැක්කේ වනිදු එක කඩුල්ලක්වත් නැතුව පන්දියවපු තරගයක් හැටියට. මොකද ඒ ගැන හිතන්නේ? ඔය මං හිතන්නේ උන්ගේ අර කොම්බිනේෂන් එකේ ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක් නැතුව උන් ගානේ ලෙග් ස්පිනර්ස්ලා දෙන්නෙක් දුෂාන් හේමන්තයි වනිදු හසරංගයි. ඉතින් අර ඒ කිව්වා වගේ ඒගොල්ලෝ වනිදු හසරංගට මං හිතන්නේ පොඩ්ඩක් කෑයක පිට සෙල්ලම් කරේ. ඉතින් ඒ වගේම ඒකෙන් පොඩි අවස්ථාවක් ලැබුණා දුෂාන් හේමන්තට. ඒගොල්ලෝ මං හිතන්නේ දුෂාන් හේමන්තට ලොකු ඒ කියන්නේ අධ්‍යයනයක් කරලා තිබෙන්නේ නැති හින්දා මං හිතන්නේ ඔහුට ටිකක් ඇටැක් කරන්න ගිහිල්ලා කඩලු දෙකක් ඔහුට ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් මං හිතන්නේ වනිදු හසරංග කියන්නේ ගොඩක් ස්මාර්ට් ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු තාම දැන් ටික තරඟයක ක්‍රීඩා කරේ. මං හිතන්නේ ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණේ කියලා බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන්. ඔව් මම හිතන්නේ වනිදු කියන්නේ අපිට ගොඩක් තරඟ ජයග්‍රහණ කරන කෙලේ. නමුත් මම වනිදුගේ එක දෙයක් දැක්කා. මේ වනිදු වැඩිපුර ලෙග් ස්පින් එකට වැඩිය ගුග්ලි බෝල් කරන්න යනවා වැඩිම. කියන්නේ පළවෙනි මැච් එකේ පළවෙනි බෝලේ ගුග්ලිකින් පටන් ගත්තේ. හැබැයි වනිදු කියන්නේ හොඳ ලෙග් ස්පින් එකක් දාලා ගුග්ලියෙන් තමයි විකට් ගන්නෙ. නමුත් වැඩිපුර ලෙග් ස්පින් දාන්න ඕනේ. මොකද දැන් ගොඩක් අය බලන් ඉන්නේ ගුග්ලිය. මොකද ඕවරේට බෝල 3ක් 4ක් අතර ගුග්ලියක් දාන. එතකොට ලෑස්තිලා ඉන්නේ දැන් වනිදුව රීඩ් කරන්න ගත්තොත් ඔහු තමයි F1 එකක් හදාගන්න ඕනේ ඉදිරියට යද්දී. ඒ වගේම මට මතකයි අපි ක්‍රීඩා කරන කාලේ ඒ කාලේ අපිට ලොකු ඉස්සරහදයක් කරලා තිබුණා සයිඩ් අෆ්රිඩි. හැමදාම ඇවිල්ලා මැදින් විකට් දෙක තුනක් ගන්න. නිසා අපි ඔහුට ප්ලෑන් කරා නෑ අපි අෆ්රිඩ් විකට් දෙන්නේ නෑ. අපි ඔහුට ලකුණු ඕවර් 10ට 30ක් 40ක් ගන්න විකට් දෙන්නේ නැතු. ඊට පස්සේ අපි පාකිස්තානයේ මැච් ගොඩක් දිනන්න ගත්තා. මම හිතන්නේ දැන් ඉදිරියේදී වනිදුට ওই ප්‍රශ්නේ එන්න පුළුවන්. මොකද වනිදුව වහලා අනිත් ක්‍රීඩකයන්ට අර කිව්වාගේ අටැක් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා වනිදු ජාත්‍යන්තර මට්ටමේ IPL ගහලා හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔහුට ඉතාමත් ඉක්මනින් නැවතත් ඔහුගේ සුපුරුදු දස්තාවට පැමිණෙන්න පුළුවන් කියලා. අපි යන් දෙවෙනි මැච් එක ගැන කතා කරන්න. කොළඹ සහ ගෝල් කණ්ඩායම මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගෝල් කණ්ඩායම ඉතාමත් හොඳ සූදානමකින් ඔවුන්ගේ ක්‍රීඩකයන්ව හරි තැන්වල යොදවලා ඔවුන් මේ තරඟ දෙකම ජයග්‍රහණය කළා. මම හිතන්නේ ප්‍රසාද ලකුණු සටහනේ උඩින්ම ඉන්නේ. ඔවුන් තරඟ දෙකම ක්‍රීඩා කළා දෙකම ජයග්‍රහණය කළා. කුසල් මෙන්ඩිස්ගෙන් කණ්ඩායමත් එක්ක කොළඹ කණ්ඩායම ගැන මොකද හිතන්නේ? ඔව් රිෂාන් මං හිතන්නේ කුසල් මෙන්ඩිස් ඉතාමත් අගනා ඉනිමක් තමයි ඊයේ ක්‍රීඩාවේ ලකුණු 79ක් ලබා ගත්තා. මං හිතන්නේ ඔවුන් ලබාගත්ත ඒ ස්ටාර්ට් එකත් එක මේ බෙන් එක දාපු පාර්ට්නර්ෂිප් එකත් එක්ක මං හිතන්නේ ඔවුන් ඕවර්ස් 16යි කියන්නේ ඕවර්ස් 15ක් විතර වෙනකොට ඔවුන් ලකුණු 160 ගානක ලකුණු සංඛ්‍යාවකට රීච් වෙලා තිබ්බා. ඉතින් මං හිතන්නේ ඕවර්ස් 15යි පන්දු 3-4කදී ලකුණු 160 ගානක් වගේ ලකුණු සංඛ්‍යාවට රීච් වුණාම අපි දන්නවා අවසන් පන්දු ඕවර කිහිපත් සමගම දැන් මේ තරඟාවලියේ තියෙන තවත් සුවිශේෂී කරුණක් තියෙනවා ඩිවිෂන් අයේ ඕවර්ස් 16 17 මං නිවැරදි නම් ඒකේ තියෙනවා පන්දු ඒගොන්ට හම්බෙනවා ෆීල්ඩර්ස්ලා 4 දෙනෙක් විතරයි එළියට දාන්නේ. ඉතින් ඒ ලක්ෂරිකත් හම්බෙනවා. ඒ ලක්ෂරිකත් තියෙද්දිත් මං හිතන්නේ කොළඹ කණ්ඩායමට අවසන් පන්දු අවර 5ටම ලබාගත හැකි වුණේ ලකුණු 20 ගාණක් පමණයි. මං හිතන්නේ එතන තමයි මේ තරඟයේ තීරණය සිදු වුණේ. මොකද මං හිතනවා ඒ ගත්ත ස්ටාර්ට් එකත් එක්ක අනිවාර්යයෙන්ම ලකුණු 210ක් 220ක් ඒ කියන්නේ විශේෂයෙන්ම අර පන්දු රකින්නන් 4 දෙනෙක් පමණක් බැට්ස්මන්ලා සෙට් වෙලා ඉන්න අවස්ථාවක තිබෙද්දී අපි වෙනදා ලකුණු 40ක් නම් රැස් කරන්නේ ඕවර්ස් 40ට මං හිතන්නේ ලකුණු 60ක් වගේ ලකුණු සංඛ්‍යාවකට යා හැකියි. ඉතින් 220ක් වගේ යන්න තිබු ලකුණු සංඛ්‍යාවක් තමයි කොළඹෝ අන්තිමට 180 ගානක 189කින් අඩාල වුණේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි මන් දකින්න විදිහට. ඒකට හේතුව අර සෙට් වෙලා ඉන්න බැට්ස්මන් පුළුවන් තරම් එක්කෙනෙක් බලන්න ඕනේ ඕවර් 18 19 වෙනකන් ගහන්න. එතකොට එයාගේ වටේ ගැහුවාම තමයි ඔය කියන ස්කෝර් එක යන්න පුළුවන්. නැත්නම් අර සෙට් වෙලා තමන්ගේ කඩොල්ල විසි කරලා ගියොත් මම දැන් කණ්ඩායමට කරන ලොකු හානියක්. ඒ වගේම සදීර සමරවික්‍රම ලකුණු අතර පැමිණෙද්දී මම දැක්කේ නැහැ කාලෙකින් ඔහුගෙන් ලොකු ඉනිමක් ජාත්‍යන්තර මට්ටමේවත් දැක්කේ නැහැ. නමුත් ඔහු ක්‍රීඩා කරලා තියෙන සෑහෙන ක්‍රීඩා කරලා තිනවා මේ වෙනකොට. ඔහු ලොකු වගකීමක් තියෙනවා මිඩල් ඕවර්ස් ටික හැන්ඩල් කරන්න. නමුත් ඔහුත් ලකුණු අතරට පැමිණීම මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි කොළඹ කණ්ඩායමට. ඔව් අනිවාර්යෙන් මම හිතන්නේ සදීර සමරවික්‍රමයි කමිදු මෙන්ඩිස්. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ ඒකම ජනිත් ලියනගේ. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා සංචිතවල ප්‍රධාන පෙළේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනෙක් තමයි අපි කතා කරුනේ. විශේෂයෙන් මේ තුන්දෙනාම ශ්‍රී ලංකා කණ්ඩායමේ
මැද පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ 3 දෙනෙක්. ඉතින් ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ මේ වගේ තරඟවලදී මීට වැඩිය ගොඩාක් බලාපොරොත්තු වෙනවා. මොකද ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන එකයි මේකයි අතර ලොකු ගැප් එකක් තියෙනවා. ඉතින් විශේෂයෙන් අපේ LPL එකේදී ටිකක් ලේසි. ඉතින් මම දැන් මේ 3 දෙනා මේ කණ්ඩායම ගත්තොත් ප්‍රබල කණ්ඩායමක්. ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩක 4-5 දෙනෙක් ඉන්නවා. පර්මනන්ට්ලි ක්‍රීඩා කරන 4-5 දෙනෙක්. ඉතින් මේගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා මේ කණ්ඩායම ජයග්‍රහණය කරන මැද පෙළ ශක්තිමත් කරන. තාම අපි දැක්කේ නැහැ ඒක පළවෙනි තරඟේ. අපි බලන් ඉන්නවා අපේ තරුණ ක්‍රීඩකයන් ඒ උපරිම ප්‍රයෝජනෙ ගනී කියලා. ගාල්ල කණ්ඩායමට ගියොත් අපි දැක්කා සෑම් ඔස්ට්‍රේලියාවේ අප මේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් කළු රකින්න හැටියට තරඟ දෙකේදීම ලකුණු අතර පැමිණියා. ඔහු තමයි මම හිතන්නේ ගාල්ල කණ්ඩායමට හැමතිස්සෙම හොඳ ආරම්භයක් ලබා දෙන්නේ ආරම්භ පිතිකරකයට. විශේෂයෙන් ඔහු ගැන මොකද හිතන්නේ? ඔව් ඩිවිෂන් මම හිතන්නේ ඕස්ට්‍රේලියා වික්ටෝරියා වගේ ප්‍රාන්තයක ක්‍රීඩා කරලා ඇවිල්ලා ඔහුට ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒ හින්දා මම හිතන්නේ ඔහු එක්ස්පීරියන්ස් ප්ලේ කෙනෙක් වුණාට ඕස්ට්‍රේලියානු කන්ඩිෂන්ස් වලට ඔහු ලංකාවට ඇවිල්ලා මේ වගේ කන්ඩිෂන්ස් වල ලකුණු අතරට පළවෙනි තරඟ දෙකේදීම පැමිණීම මම හිතන්නේ ගෝල් කණ්ඩායමට ලොකු හයියක් වුණා. මොකද ඒකට විශේෂ හේතුවක් තවත් මම විදිහට දකින්නේ ලසිත් ක්‍රූස් පුල්ලේ. ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකයා ඔහු ළඟදී ඔහුගේ එක් දින 20යි 20 වරම් ලබාගත් ක්‍රීඩක ලසිත් ක්‍රූස් පුල්ලේ. ඔහු තාම ලකුණු අතරට පැමිණියේ නැහැ. ඉතින් 20 කියන්නේ හැමතිස්සම කියන්නේ ලැබෙන අවස්ථාවත් එක්ක ලකුණු අතරට පිවිසෙන්න හැකි තරඟාවලියක්. ඉතින් මම හිතන්නේ එතනදී සෑම් හාපගේ ඉනීම වගේම අපි කතා කළ යුතුයි චරිත් අසලංකයි සහන් ආරච්චි ඔවුන්ගේ කණ්ඩායමේ මං හිතන්නේ අර ස්ටැබිලිටි එක අවශ්‍ය ස්ටැබිලිටි එක ලබා දුන්නේ ඔවුන් ක්‍රීඩකයන් දෙදෙනා. ඉතින් මං හිතන්නේ ඒ වගේම ෆිනිෂින් රෝල් එක ගොඩක් වෙලාවට මේ තරග දෙකේදීම අපි දැක්ක සහන් ආරච්චිගේ පිත්තෙන් වුණා. ඉතින් මං හිතන්නේ ඒ සෑම් හාපයි චරිත් අසලංකයි සහන් ආරච්චිටම වෙන් වෙච්ච තරග දෙකක් තමයි මම දැක්කේ. ඉතින් ඊට වගේම මේ ක්‍රීඩකයෝ දෙන්නම හොඳින් ක්‍රීඩා කළා. චරිත් අසලංක ලකුණු අතර පැමිණිය යුතු විශේෂ කණ්ඩායමෙන් ඉවතට ගිහිල්ලා තියෙන මේක හොඳ අවස්ථාවක් උට නැවතත් කණ්ඩායමට එන්න. මම හිතන්නේ පළවෙනි තරණය ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. අපි මම හිතන්නේ මේ ක්‍රීඩකයෝ ඔක්කොම ගැන මේ තරඟාවලිය පුරාම හැමෝම බලාගෙන ඉන්නවා කොහොමද මේගොල්ලෝ පර්ෆෝම් කරන්න කියලා. අපි යන් පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා අද මැච් එක ගැන කතා කරමු. මැච් දෙකක් තියෙනවා. දෙක ගැන කතා කරන්න රැඳී ඉන්න අපිත් එක්ක. අද මුලින් පැවැත්වෙන තරගයේ ජැෆ්නා දමුල්ල තරගය ඉතාමත් වැදගත් තරගයක් ජැෆ්නා කණ්ඩායම. මොකද ජැෆ්නා කණ්ඩායම තරගයක් පරාජයලා තිනවා. ඒ වගේම දමුල්ල කණ්ඩායම තරගයක් ජයග්‍රහණය කළා. ඒ වගේම දමුල්ල කණ්ඩායම අද තරගයේ ජයග්‍රහණය කරොතින් ඔවුන් තරග දෙකක් ජයග්‍රහණය කළා ඉදිරියට යනවා ප්‍රසාද ලකුණු සටහනේ. මොකද මේ කණ්ඩායම දෙක ගැන හිතන්නේ? ඔව් මං හිතන්නේ අර ඩිවිෂන් එක කිව්වා වගේම ජැෆ්නා කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගයක්. මොකද විශේෂයෙන්ම කණ්ඩායම් පහයි ඉන්නේ. ඉතින් ඒක කණ්ඩායමක් අනිවාර්යෙන් අවසන් කියන්නේ පූර්ව තරගයට සුදුසුකම් නොලබන අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඕනම කණ්ඩායමක් කියන්නේ තමන් පටන් ගනිද්දී ලකුණු පුවරුවේ උඩකට එන්න අවස්ථාවක් තියෙන තරගයක්. ඉතින් මම හිතනවා දඹුල්ල කණ්ඩායමට තමන්ගේ කියන්නේ ස්ථාවරත්වය උඩට ගේන්න ජැෆ්නා කණ්ඩායමට තරඟාවලියේ රැඳී සිටින්නත් හොඳ අවස්ථාවක් කියලා. ඒ වගේම දඹුල්ල කණ්ඩායම අපි කතා කරගත්ත බැට් කරන සංචුතිය හරියට හදාගත්තොත් හොඳ අවස්ථාවක් තියෙනවා මේ තරගයක් ජයග්‍රහණය කරන්න. ඒ වගේම අපි කණ්ඩායම් දෙකම සුවපතනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන අවස පැවැත්වෙන තරගය ගැන මොකද හිතන්නේ? ඔව් හවස අපිට තියෙන්නේ මං හිතන්නේ මේ තරඟ දෙකම පරාජය වෙච්ච කණ්ඩායම් දෙකක් තියෙන්නේ. අර අපි ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයටම ඩිවිෂන් 9 මං හිතන්නේ මේ වගේ තරඟාවලියක කියන්නේ කණ්ඩායම් පහක් පමණයි ඉන්නේ. ඉතින් සෙමි ෆයිනල්ස් වලට යන්න, ඒ කියන්නේ නොකවුට් ස්ටේජ් එකට යන්න පුළුවන් කණ්ඩායම් හතරකට පමණයි. ඉතින් මම හිතන්නේ ඒ කියන්නේ තරඟාවලිය පටන් ගනිද්දීම තරඟ දෙක තුනක් පරාජය වෙලා පිටිපස්සෙන් යනවට වඩා ඉදිරියට යන්න හම්බෙන තරඟයක්. ඉතින් මම හිතනවා කණ්ඩායම් දෙකම ලොකු එෆර්ට් එකක් ගනී කියලා මේ තරඟය ළමන්ගේ ලකුණු පුවරු අතරට පැමිණෙන්න. ඒ වගේම මේ තරගයේදී මම හිතන්නේ කාසී වාසිය ගොඩක් වැදගත්. අද මම හිතන්නේ හවස සමහර විට වර්ෂාවත් එන්න පුළුවන්කමක් තියෙනවා on and off. ඒ වගේම වෙද රිපෝට් එකේ ඒ වුණාට මම හිතනවා ටොස් එක දිනලා බැට් කරන ටීම් එකට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කියලා. මොකද පහුගිය තරඟ ටික අපි තනිතිල ඇසින විදිය දැක්කාම දෙවිනියට බැට් කරද්දී පොඩ්ඩක් ලීසි නැහැ. පොලේ පොඩ්ඩක් ග්‍රිප් වෙනවා ස්පිනර්ස්ලාට පොඩි වාසියක් තියෙනවා කියලා මම දැක්කා. ටොස් එකත් ගොඩක් වැදගත් වෙන්නේ නැද්ද මේ තරඟයේදී? ඔව් මම හිතන්නේ ඩිවිෂන් අර කිව්වා වගේ 4th ඉනිං එක බැට් කරන හින්දා වෙන්න පුළුවන්. මම හිතන්නේ SSC සාමාන්‍යයෙන් පිටිකරණේ යෙදෙන්න
තියෙන කණ්ඩායමට ලොකු අවස්ථාවක් තියෙනවා. නමුත් අපි දැක්ක ගෝල් කණ්ඩායම ඊයේ ලකුණු 189ක් වගේ ලකුණු සංඛ්‍යාවක් හඹා ගිහිල්ලා ලකුණු එළවුවා 189. ඉතින් මං හිතන්නේ පිටිකරණ දැන් අපේ හිතන ආකාරයට තනතිල්ලේ ලොකු වෙනසකටත් වඩා ක්‍රීඩා කරන සංයුතිය සහ හරියට හදාගෙන පන්දු යවන්නන් ක්‍රීඩා කරන විලාශය අනුව තමයි මං හිතන්නේ ලොකු විදියකට තීරණය වුණේ අවසන් තරඟ දෙකේ රිසල්ට් එක. මුලින් බැට් කරතින් ටොස් එක දීලා ලකුණු කීයක් වගේ ප්‍රමාණයක් ඇති වේද? මම නම් හිතනවා ලකුණු 180 204 ප්‍රමාණයක් ගත්තොත් හොඳ අවස්ථාවක් තියෙනවා ඩිෆෙන්ඩ් කරන්න කණ්ඩායම් දෙකේම දඟපන්දු යන හොඳ දඟපන්දු යන නිසා සහ හොඳ පන්දියවන්නෝ ඉන්නවා තාම දක්ෂතාවතර පැමිණෙන්නේ නැති වුණාට මම දැන් 180ක් 190ක් වගේ ප්‍රමාණයක් ලබා ගත්තොත් මම හිතනවා මුලින් බැට් කරලා ප්‍රමාණවත් වෙයි කියලා ඔවුන්ට ජයග්‍රහණය කරන්න. ඔව් ඒ මං හිතන්නේත් අපි දැක්ක විදියට තිබ්බ විදියට පහුගිය තරඟ කිහිපයේම SSC එකේ ලකුණු 200ක් ලඟ වෙන ලකුණු සංඛ්‍යාවක් රැස් කරා. ඉතින් මං හිතන්නේ මේ අතරතුර පන්දියවන්නන්ගේ ෆෝල්ස් උත් තිබ්බා. ඉතින් මමත් හිතන්නේ ලකුණු 200ක් 180ක් අතර ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන් නම් පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලොකු අවස්ථාවක් තියෙනවා තරඟේ ජයග්‍රහණය කරන්න. මොන වගේ ක්‍රීඩකයෝ මේ තරඟයේ ලකුණු අතර පැමිණේද? කණ්ඩායම් දෙකේම. ඔව් මම හිතන්නේ අර ඊයේ කොලම්බෝ කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණියා. ඉතින් අර අපි ඉස්සර කතා කරපු ආකාරයට ඔවුන්ගේ තව ලකුණු අතරට පැමිණීමට ඕන ක්‍රීඩකයන් ඉන්නවා සදීර සමරවික්‍රම, කමින්දු මෙන්ඩිස්. ඉතින් මං හිතන්නේ ඒ වගේම ජනිත් ලියනගේ. ඉතින් හොඳ අවස්ථාවක් තියෙන්නේ. මං හිතන්නේ ඔවුන්ගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්ලේස් එකටත් මේක ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. අලුත් ක්‍රීඩකයන්ගේ නම් හැදෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඔය කිව්ව ක්‍රීඩකයන් ලකුණු අතරට පැමිණිය යුතුයි කොලම්බෝ කණ්ඩායමත් ජයග්‍රහණය කරන මාර්ගයට එන්න නම්. මම හිතන්නේ මුනේ පොඩි ප්‍රෙෂර් එකක් දැම්ම අපේ මැද පෙළ පිටිකරුවන්ට තරුණ ක්‍රීඩකයෝ පිටිපස්සෙන් එනවා කියන එක. මම හිතන්නේ ඊයේ වෙච්ච මිස්ටේක්ස් ටික හදාගනි කොලම්බෝ කණ්ඩායම නායකයා ලකුණු අතර පැමිණියට මදි. නමුත් මැද අර කිව්වා වගේ ජනිත් ලියනගේ සදීර ලකුණු අතර පැමිණෙනවාද කවිඳු මෙන්ඩිස්. මම හිතන්නේ මේ තුන් දෙනාම අපේ මැද පෙළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරපු අන්තිම අවුරුදු දෙක තුන ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. ඉතින් මම හිතන්නේ තුන් දෙනා පරිස්සමෙන් ඉන්න වෙයි. තරුණ ක්‍රීඩකයෝ පිටිපස්සෙන් එනවා මුනේ කියන විදිහට. එහෙම කොලම්බෝ කණ්ඩායම අපේ අනිත් කණ්ඩායම ගැන හිතුවා. ඔව් කැන්ඩි කණ්ඩායම මම කියන්නේ එක වගේම එක ගැන කැන්ඩි කණ්ඩායමත් ඇත්තම දක්ෂ ක්‍රීඩකයන්ගෙන් කියන්නේ පරිපූර්ණ කණ්ඩායමක්. නමුත් ඔවුන්ගේ කියන්නේ ප්‍රධාන පෙළේ දක්ෂතා අතරට පැමිණීමට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාටම පැචස් වලින් හොඳ දේවල් වුණා. නමුත් පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මම හිතන්නේ අර අපි කොලම්බෝ කණ්ඩායමේ පිටිකරණයට යෙදෙන ක්‍රීඩකයන්ට තියෙන ලොකු අභියෝගයක්. මම හිතන්නේ ඔවුන් කැන්ඩි කණ්ඩායම පරාජයටපත් වුණාට මම හිතන්නේ මේ තරඟාවලියේ ඉන්න හොඳම පවුන්දු යවන්නන්ගේ බැලෑනියේ තිබෙන්නේත් කැන්ඩි කණ්ඩායමට. ඉතින් ඒ වගේම බනිදු හසරංග කඩළු අතරට පැමිණේ කියලා අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම නුවන් තුෂාර ගොඩක් දිනෙකගේ කතා බහට ලක් වුණු ක්‍රීඩකයා ලෝක කුසලාන කණ්ඩායමට තීරීපත් වෙච්ච නැති එක ගැන. ඉතින් ඔහුටත් තියෙනවා ප්‍රූව් කරන්න අවස්ථාවක්. ඔහු මෙතන සිටිය යුතු ක්‍රීඩකයෙක් කියලා මම හිතන්නේ. ඔහු හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඊයේ කඩළු දෙකක් ලබා ගත්තා. ඉතින් කන්සිස්ටන්සි එක තමයි මෝස්ට්ම ඉම්පෝටන්ට් තින් එක. ඉතින් මම හිතන්නේ මේ තරඟයේ දෙපැත්තටම ඉන්ඩිවිජුවල් වගේම තරඟාවලියටත් ලොකු වටින තරඟයක් තමයි අද හවස පැවැත්වෙන තරඟය. ඔව් මේ කණ්ඩායමේ මොයින් අලි නම හිතන්නේ ඔව් ක්‍රීඩා කරයිද දන්නේ නැහැ මේ තරඟයේදී. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු අතරට පැමිණේ කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි මම හිතනවා අද වනිදු කඩළු දෙකක් හෝ තුනක් හරි ගනී කියලා. ඔව් මම විශ්වාසයක් තියෙනවා. අනිවාර්යෙන් ඩිවිෂන් නැහැ. මොකද වනිදු කියන්නේ එහෙම අර විකට් කොලම් එක හෙල්ලෙන්නේ නැතුව ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් නෙමෙයි. ඉතින් දුෂාන් හේමන්ත ලකුණු විකට් අතරට පිවිසියා ගිය තරඟේ අපි විශ්වාස කරනවා මේ තරඟේ වනිදු කඩළු දෙකක් තුනක් වගේ කඩළු සංඛ්‍යාවක් ලබා ගනී කියලා. මොකද වනිදුගේ කඩළු දෙක තුන වටිනවා මේ තරඟේ ජයග්‍රහණය කරන මැද පන්දියවන විදිය තමයි අනිත් කණ්ඩායම ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ. ඉතින් අපි ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරද්දිත් ඔහු මැදැයිලා කඩළු ගත්තාම තමයි අපි ගොඩක් තරඟ ජයග්‍රහණය කරේ. ඉතින් වනිදුරත් අද කඩළු අතරට පැමිණිලා දක්ෂතාවට පැමිණෙන්න කියලා අපි සූපතනවා. ඒ වගේම කණ්ඩායම් දෙකටත් සූපතනවා. කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සමානකේ ලකුණු ලබාගෙන නැහැ. හොඳ අවස්ථාවක් පළවෙනි ලකුණු ටික තමන්ගේ පොයින්ට්ස් ටේබල් එකට දාගන්න. ඒ කණ්ඩායම් දෙක සූපතන ගමන් අපි සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟ දවසේ ඊළඟ මැච් එකට ඉස්සෙල්ලා ද ස්කූප් වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. සියලු දෙනාට සුබ දවසක්.